අවුරුදු 77ක ආච්චියම්ම කෙනෙක් මට කතා කළා. හාමුදුරනේ පුළුවන් නම් මගේ හිත හදන්න මං වහබනවා. මට මේ දුක ඉවසන්න බෑ කියලා. මං කිව්වා අම්මා මට උපදෙස් දෙනවට කලින් තියෙන ලැජ්ජාව. අවුරුදු 77ක් දුක් විඳගෙන හිටියා. අවසානයේ වලපයයි ගොඩපයයි තියෙද්දි බැරියෝ කියලා මැරෙන්න හදනවා. එතකොට දුකට විසුදුම විදිහට දකිනවා මරණය. චතුරාර්ය සත්‍යයේ මරණය කියන එක අයිති මොන ආර්ය සත්‍යයටද? දුක නම් ආර්ය සත්‍යයට. දුක එපා කියලා පැතුවේ මොකද්ද? දුක. එතකොට මැරිලා ගිහිල්ලා උපදින්නේ තිරිසන් ලෝකේ නා. තොංගානක පාප කර්ම ගොඩක්. බලාගෙන ඉන්නවා තිරිසන් ලෝකෙට එනකල්. එතකොට මේ මැරෙනවා කියලා සිය දිවි හානි කරගන්නවා කියලා කරන්නේ මොකද්ද? ඊළඟ පාපයට කර්ම ටික විඳින්න දොරටු ඇර ගන්නවා. බලෙන්ම දොරටු ඇර ගන්නවා. ඒ නිසා සතර අපායේ බිය දකින අතීත පුරුෂයෝ උල උඩ ඉන්න මිනිහට කිව්වා ඕකේ හිටපන් සැපයි. මැරෙලා නිරේ යන්න එපා කියලා. උල උඩ ඉන්න එක සැපයි කිව්වා. අහලා නැද්ද අම්බ සක්කර පීතවත්ව? උල උඩ ඉන්න එක සැපයි. බලන්න කර්මවල ස්වභාවය. අපි හිතනවා මැරුණා නම් මේ කිසි දුකක් නැහැනේ කියලා. එන්නකල් ඉන්නේ අපි වෙහෙට. ඔයාලගේ ගෙවල් වල අඹ ගස් තියෙනවා. තව මොනවාරි පළතුරු ගස් ඇති. පේර ගස්, වගේ කොස් ගහක් හරි ඇති. ඔය අඹ ගහේ කොළ හැලිලා දළු වෙන කාලයක් නැද්ද? තියෙනවා. වාරෙට මල් පිපිලා ගෙඩි හට ගන්න කාලයක් නැද්ද? තියෙනවා. සමහර අඹ ගස්වල අඹ පිරීලා, අතුපාත් වෙලා, ගෙඩි එල්ලිලා. ඔය ගහෙන් හැදුන අඹ ඔය ගහේ කොතනද තිබ්බේ? ඔය ගහේ හැදිච්ච අඹ ගෙඩිය ඔය ගහේ කොතනද තිබ්බේ? තිබ්බ තැනක් හොයාගන්න පුළුවන්ද? වාරෙට කාලෙට පරිසරයට හැදුනද නැද්ද? හැදුනා. අන්න ඒ වගේ මේ ඔයාලා දිහා බලනකොට ඔබ මා දෙස බලනකොට අපි සංසාරේ කරපු කර්ම ශක්තිය අපිට පේන්නේ. සුදුසු කාලේ විපාක. සුදුසු කාලේ විපාක දෙනවා. අපිට කොහේ මැරෙන්න වෙයිද? කොයි විදිහට මැරෙන්න වෙයිද? මැරුම් කණ්ඩ වෙයිද? පණුව ගගහ ලෙඩ ඇඳී ඉන්න වෙයිද? කුමන කර්මයක් ඉදිරිපත් වෙයිද? දරුවෝ අපි ළඟ සිටීවිද? දරුවෝ අපෙන් ඈත් වේවිද? කොරෝනා වගේ ලෙඩක් ඇදිලා මැරෙනකොට මිනිහවත් ඥාතියින්ද දකින්න නොලැබෙවිද? කවුද දන්නේ?